රිචඩ් කැඳවාගෙන තිබෙන්නේ අවසන් පන්දුවාරි සඳහා පන්දු පහයි ලකුණු 10යි. ප්‍රථම පන්දුවට මේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් කෙල කරන පන්දුව ලාවනන් සාලාවන පතරට ඇදියේ පිට එක ලකුණක් විතරයි ලකුණු 9යි ජයග්‍රාහී ලංකය. අවිෂ්ක ලකුණක් පිටිකරව සදානම්. යාර පහරක් කෙල කරන උඩ පන්දුවක් ලෙස මිඩෝන් දෙසට ඇදියේනවා. රැක ගන්නවා පන්දුව. පන්දු යවු ක්‍රීඩකයා විසින්ම පෙරා රැක ගන්න අවිට දැන් දෙවන විකට් ඔබින් බැට් අපිට එක්කලා හොඳ අර ගැනීම සඳහා රිචඩ් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගනිමින් සුදානම් තමගේ පන්දුවාරයේ තුන්වෙනි පන්දුව යොමු කරන අතිශය තීරණාත්මක පන්දුවක් යොමු කරන සුදානම් කණ්ඩායම දෙකටම අර පාරක් එල්ල කරනවා උඩ පන්දුවක් ලෙස උඩුගුවනේ තව මාතැදී තිබෙනවා පන්දු රකින්න අධිස්ථානගත වනවා රැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ලකුණු දෙකක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා දුර්වල පන්දු රැකීමක් යොරස් නිසි සංනිවේදනයක් තිකුණු 7ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට දැන් නිසක විශාල පහරක අවශ්‍යතාවය කරවන්ට ඉහළින් පන්දු යොමු කරමින් සිනාකාරයක් දක්නට ලැබෙන්නේ යංගනාත් පාරක් එල්ල කරන්න උත්සාහ කරන්නේ පාදයේ දැවටෙන පන්දුව ලකුණක් වෙනුවෙන් පස්සෙන් පැතිමාරු කර ගන්නවා ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි දැන් එක් පන්දුවක් තුල ලකුණු 6ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්ද නයිට් රයිඩර්ස් ක්‍රීඩකයන් අවසන් මහා තරගයේ දොරගල විවර කරගන්නේ දිවෙනවා රිචඩ් පන්දුවක් යොමු කරන්න පාරක් එල්ල කරන්න උත්සාහ කරන්නේ ජය ගන්නවා තරගයේ රොයල් චැලෙන්ජර්ස් ක්‍රීඩකයන් රොයල් ස්පෝර්ට්ස් ප්‍රීමියර් ලීග් තරග මාලාවේ අවසන් මහා තරගයේ දොරගල විවර කර ගන්නා ප්‍රතිශතපත් කර තබමින් Warriors කණ්ඩායම නායකවරයා සහ නයිට් රයිඩර්ස් කණ්ඩායම නායකවරයා එක්ක ඉක්මනින් සම්බන්ධ වී යුතු කාන්සි මාසිය උරගා බලන්නට